ලැබුවා වූ සිංහල තමිල අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං ඕගොල්ලන්ගෙන් තව පුංචි උදව්වකුත් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි YouTube channel එකේ 1K ගහන්න මට ඔයාලාගේ උදව් ඕනේ. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාටත් හීනයක් ඇති. උදාහරණයක් ලෙස ගත්තොත් ඔයාගේම බිස්නස් එකක් පටන් ගන්න. එතකොට ඔයා කැමති ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න. ඒ වගේම ඔයා ආස හීනයක් ඔයාට ඇති. ඉතින් ඔයා ඒ හීන වෙනුවෙන් දිගටම වැඩ කරනවා. මේ වෙනකන් තවත් ඒ හීන ඉටු කරගන්න ඔයා මහන්සි වෙලා වැඩ කරනවා ඇති. ඉතින් ඔයාට දැන් හොඳටම මහන්සි ඇති. සමහර විට ඔයාට මේ ගේම් එක ප්ලේ කරලා ඇති කියලා හිතෙන තරමට මහන්සි ඇති. ඉතින් ඔයාට මේ හැමදේම අතාරින්න හිතෙනවාද? එහෙනම් ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. රාජාලියා කියන්නේ අහසේ ඉන්න බලවත් පක්ෂියෙක්. කවුරු හරි රාජාලියාට පියාඹන හැටි කියලා දෙන්න ඕනිද? ඌර්කයා කියන්නේ ස්වභාවධර්මයෙන් ත්‍රාසජනක නිර්මාණයක්. ඌර්කයෙක්ට නායකත්වය ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනිද? ඒ වගේම තමයි සිංහයා කියන්නේ කැලේ රජාට. ඒකට හේතුව එයාගේ ඇටිටියුඩ් එක. සිංහයාට සිංහයාගේ ඇටිටියුඩ් එක හදාගන්න හැටි අමුතුවෙන් කියලා දෙන්න ඕනිද? එහෙම නෑ යාළුවා. ලෝකයේ බලවත් දේවල් නිර්මාණය වන්නේ ස්වයං අධ්‍යයනයෙන් සහ ස්වයං අධ්‍යාපනයෙන්. කොහොම වුණත් මිනිසුන් වුණ අපි හැමෝටම දරාගන්න බැරි අවස්ථා කොයිම වෙලාවක හරි එනවා. අනිවාර්යෙන්ම ඒ මොහොත ජීවිතයට එනවාමයි. හැබැයි එතනින් අපි අතාරිනවා කියන්නේ බොහෝම ඉක්මනින් අපි පරාජය බාරගන්නවා කියන එක. සමහර විට හැරිලා බලපුවාම ඔයා ඔයාගේ ටාගට් එක වෙනුවෙන් ලොකු දුරක් ඇවිත් වෙන්න පුළුවන්. අරමුණක් නැති ජීවිතයක් හරියට තටු කැඩුණු රාජාලියෙක් වගේ. කිසිම අර්ථයක් නැහැ. ඌර්කයෙක් තමාගේ රැළේ නායකයා වෙන්න ඇතැම් අවස්ථාවල මරණය තෙක්ම වැඩිහිටි ඌර්කයා එක්ක සටන් වදින්න වෙනවා. ඒත් කොයි වෙලේ හරි එයා දිනනවා. එතකොට තරුණ සිංහෙක්ට බල ප්‍රදේශය අත්පත් කරගන්න නිරන්තරයෙන් යුද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ දේ දිගින් දිගටම සිද්ධ වෙනවා. හැබැයි සිංහෙක් කවදාවත් නවතින්නේ නැහැ. අන්තිමේදී හැමෝටම බලාගන්න හම්බෙන්නේ පරණ හිටපු අත්දැකීම් අඩු තරුණ සිංහයා වෙනුවට කළු කේසර එක්ක ඇඟපුරා සටන් කරල් පිරුණු අත්දැකීම් බහුල තේජාන්විත සිංහෙක්ව. ඉතින් ඔයත් ඔයාගේ ගමන යද්දී මේ වගේ එක විශාල බාධක ප්‍රමාණයක් අත්විඳින්නට වෙයි. අමාරු කාල ඕන තරම් එයි. ඔයා මේ දේවල් වලට මුහුණ දෙන්නේ නැතුව මේ ප්‍රශ්න වලට දිනුම බාර දීලා ඔයත් අයින් වෙනවා කියලා කියන්නේ කනගාටුයි මිත්‍රයා. ඔයා පැරදි. ඉතින් ඔයත් ඌර්කයෙක් වගේ සිංහෙක් වගේ තමන්ගේ ගේම අතාරින්න නැතුව දිගටම සටන් කරන්න යාළුවා. ඔයාගේ ගමන යද්දී බාධක වැඩි වෙන තරමට ඔයා ඒ තැන්වලදී ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒක ඔයා දන්නේත් නැහැ. ඔයාට නිකන්ම ජීවිතයේ අත්දැකීම් ලැබෙනවා. ඔයා නිකන් දිනනවාට වඩා ඔයාට එන බාධක මැදින් දිනනවා කියන්නේ ඔයා වටන්න බෑ ආයේ. මොකද ඔයාට අත්දැකීම් ගොඩක් තියෙනවා. මේ ගැන ඒ මොහොතේ ඔයා ඒ ගත්ත තීරණ හරි ගිය තැන් වැරදුණු තැන් ආදී බොහෝ දේ ගැන ඔයාට අවබෝධයක් තියෙනවා. ඉතින් මිත්‍රයා, බාධක කියන්නේ ඔයාගේ ගමනේ බාධකයක් නොවේ. ඒක ඔයාගේ ටාගට් එකට, ඔයාගේ හීනෙට එක්තරා හයියක්. මේ ලෝකයේ වටින දේවල් පහසුවෙන් ලැබෙන්නේ නෑ මිත්‍රයා. පහසුවෙන් ලැබෙන දේ වටින්නෙත් නෑ. ඉතින් ඔයත් ඔයාගේ ටාගට් වලට යන ගමනේ බාධක මැදින් ඒවා එක්ක සටන් කරලා ඔයා ඔයාගේ ගමනට ළඟා වෙද්දී ඔයත් කළු කේසර එක්ක ඇඟපුරා සටන් කැල් පිරුණු පරිණත සිංහෙක් වගේ ඔයත් අත්දැකීම් එක්ක ලොකු ගමනක් ඇවිත් යාළුවා. මේ ලෝකේ පහසුවෙන් ලැබෙන කිසිම දෙයක් නැහැ. දිනන්න ඕනේ නම් දෛවය එක්ක උනත් සටන් කරන්නම වෙනවා. මතක තියාගන්න යාළුවා. පෙරදුම පිළිගන්න තාක් ඔයා පරාජිතයෙක් නොවේ. මතකනේ.
good luck.